මේ ස්ක්‍රීන් එකේ තියෙන පින්තූරේ තාත්තා පුතාව හොයාගෙන ඇවිල්ලා බදා ගන්නවා. ඒ දේ මද සුවිශේෂෙත් කිව්වා. ඔය දේ පාපුච්චාරණයේදී දැනිලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. උත්පත්ති පොතේ මේ වගේම දෙයක් සිද්ධ වෙනවා. ආදම් ඒව උප්පත්ති කතාවේ හැටියට තමන් නිර්වස්ත්‍ර වෙලා තමන් වැරද්දක් කියලා දැනගත්තාම ගිහිල්ලා මොකද කරන්නේ? හැංගෙනවා. මම කල්පනා කරේ හැංගුණේ නැතුව ඇවිල්ලා කිව්වා නම් මොනවා වෙන්න ඇද්ද? හැංගෙන්නේ නැතුව ඇවිල්ලා කිව්වා නම් මොනවා වෙන්න ඇද්ද? ඒ කතාවේ හැටියට දේව තාත්තා එහෙම හැංගිලා ඉස්සරහට ආවත් මේ ආදම්ටයි ඒවටයි කොළවලින් ඇඳුම් හදලා දෙනවා. ආදම් නෙමේ හදන්නේ, ඒවත් නෙමේ හදන්නේ, සර්පයත් නෙමේ හදන්නේ, දෙවියන් වහන්සේ කොළ අතු වලින් ඇඳුම් හදලා දෙනවා. කමක් නැහැ. ඕක ඇඳගෙන හරි ජීවත් වෙන්න කියලා. අද මේ උපමාවේ ඉන්න පුතා නැගිටිනවා. නැගිටලා තමන්ගේ තාත්තා ගාවට ගිහාම තාත්තත් කමක් නැහැ. පුත්‍රයෙක් කියන්න තියෙන සලකුණු තමා ඇඳුමයි, මුද්දයි, පාවහනුවයි. හොඳම වස්සව මරනවා. එතන ඉඳන් පටන් ගමු. මේ දේම තමා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ සමගි සන්දානය පාප උච්චාරණය කියන සක්‍රමේන්තුවේ අපිට දෙවියන් වහන්සේ දෙන උතුම්ම තෑග්ග. පියතුමෙක් විදිහට සක්‍රමේන්තු වලින් හදවතට දැනෙනම මට දැනෙන සක්‍රමේන්තුවක් තමා පාප උච්චාරණය. මොකද පියතුමෙක් විදිහට තව පියතුමෙක් ගාව දැනගහලා තමන්ගේ පව් ටික කියලා නිදහස් වෙන්න තරම් තියෙන ආසාවක්, ඒ තරම් තියෙන නිදහසක් මුළු ජීවිතේම තමන්ට හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු බලාගෙන ඉන්නේ ෆාදර් ලස්සනට ලෝගුව ඇඳලාද? ෆාදර් කොහෙද යන්නේ? ෆාදර්ගේ ගෙදර ඇයි ෆාදර් තනියම යන්නේ? මේ ළමයින්ව ෆාදර් බලා ගන්න පුළුවන්ද? හැබැයි ඒ පියතුමා ගාව දැනගහපුවාම ඒ පියතුමාගෙන් එන ආදරේ, ඒ පියතුමාගෙන් එන නිදහස හරියට මේ පින්තූරේ තියෙන තාත්තගේ සිප වැළඳ ගැනීම වගේ. ඉතින් ඔබට විවෘතව ආරාධනා කරනවා මේ දේවස්ථානයේ හරි අනෙක් දේවස්ථාන තියෙනවා. විවිධ වැඩසටහන් තියෙනවා. මේ සතියේ ඒ ආදරයේ පහස ලබන්න සමගි සන්දානය කියන ප්‍රසාද නිධානය ලබා ගන්න එන්න කියලා. ෆාදර් මම මොකක්ද දන්නේ නැත්තේ තියෙන යාඥාව? මම දන්නේ නැහැ දයාදික මනස්තාපේ. ෆාදර් ඔය ස්වාමීලා කරන වැඩ මම දන්නවනේ. මම මොකටද ස්වාමීලාට ගිහිල්ලා පව් කියන්නේ? ෆාදර් මට වැරද්දක් නැහැ පාපුච්චාරණය කියලා දැනගහපුවම මම හැමදාම කියන්නේ ෆාදර් ඉතින් මම ගෙදරට වෙලා ඉන්න තනිකඩව ඉන්න ගැහණු කෙනෙක්නේ. මම මොන කරන වැරදිද? ස්වාමින් වහන්සේ අපේ බැහැපත්කම, අපේ අවංකකම දිහා බලන මේ සක්‍රමේන්තුවේ ස්වාමි කෙනෙක් ගාවට ගිහිල්ලා දැනගහලා කිව්වත් ෆාදර් මම පාපුච්චාරණය කරන්න දන්නේ නැහැ කියලා. ඒ අමාරුවෙන් ඉන්න ස්වාමි බැන්නත් උඹට මේකවත් බැරිද කියලා. වටින්නේ ජේසුගේ සමාව. ඒ සමාව ලබා ගන්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය, බලය අපිට මේ සතියේ දවසක දෙන්න කියලා, අපේ කාර්යබහුල ජීවිතයේ වේලාවකට දෙන්න කියලා අපි මේ අල්තාරයට වඩින ජේසුගෙන් ඉල්ලමු.